පින්වත් සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථම කල්පනා කර ගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. අයහපත් කාලගුණ මැද්දේ වුණත් පින්නතුනේ ඔයත්තන්ගේ ඌමනාව අවශ්‍යතාවය කොච්චරද කියලා පැහැදිලි වෙනවා බණහන්. වැස්ස නොතක හරි මේ පින්කම් වලට සහභාගී වෙන එක ගැන කාරණා කීපයක් මතක් කරන්න ඕන, සිහිපත් කරන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි මේ යුගය මිනිස්සු පුදුම විදිහට බණහනවා. ඒක කොච්චරක්ද කියලා කියන්නේ සමහර දැන් මෙතෙන්ටත් ඒ උදවිය ඇවිල්ලා ඉන්නවත් දන්නේ. මම යන හැම තැනටම යන පිරිසක් ඉන්නවා. ඔය කීප පොලක් ඉන්නවා යන හැම තැනටම යනවා. තවත් පිරිසක් ඉන්නවා දැන් ඔය පහුගිය දවස්වල මම බණකට වැඩියා රත්නපුරේ පැත්තේ. වෙනදට මේ වගේම වරුසාව දැන් ඔය කුඩ හරි තියනවා කියමු. මේ බද්දර යවුවනේ පසුවන තරුණයෝ වැස්සේ තෙමි තෙමි පාරේ හිටගෙන ඉන්නවා. මොකටද? එක තරුණයෙක් එනකොට කිව්වා හාමුදුරුවෝ කියපු කිසි දෙයක් ඇහුන්නේ නැලු. ඇයි? සෙනග ඔය වගේ තිර දෙක තුනක්ම දාලා තිබ්බා. නමුත් අර හිත කොහෙද තියෙන්නේ? තෙමිලා කියලා දන්නේ නැලු. ඇයි? හිත කොහෙද තියෙන්නේ? අර බුදුවරු උගන්වනව නේද? මොකද? සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ධර්මයේ රතිය දැනුණහම ධර්මයේ රසය තේරුම් ගියපුවාම ඒක කොච්චරක්ද? මේ ලෝකයේ සියලු රතියන්ට එහා ගියපු විශිෂ්ට රතියක් තමයි මොකක්ද? ධර්ම රතිය. බණහඬ බැවුනොත් එහෙම කුඩු ගහනවට වඩා හපන්. එච්චරටම බුදුවරු දේශනා කරන්නේ මේ ලෝකයේ සියලු රතීන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය. පින්නත් සියලු දෙනාම ඔය ඇවිල්ලා ඉන්න පින්නතුනේ ධර්ම රතියට ඇල්මෙට. ධර්ම රතියට හිත යොමු වෙන්නේ පින්නතුනේ පෙර සංසාරේ තියෙන පින්වල බලමහිමට. ඔහොම හිත පහළ වෙන්න මෙහෙම වැස්ස හිටගෙන ඉන්න සංසාරේ කොච්චර පින් කරලාද පින්නතුනේ, කොච්චර බණහලද? එපා වෙන්නේ නැත්තේ ධර්මයේ. නැත්නම් වහිනවා කියලා යන්න බෑ. ඇයි යන්නේ නැත්තේ? පුදුම විදිහට ධර්මයේ ඇසීමේ උවමනාව තියෙනවා. පින්නතුනි ඔහොම සේරටම උවමනා හිතෙන්නේ නැහැ. ඔකට මොකද්ද තියෙන්න ඕනේ? හොඳ සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ. මේ අම්මලා තාත්තලා තරුණ මහත්තුරු දූ දරුවෝ හොඳට සංසාරේ බණහලා ඇති. හොඳට පින් කරලා ඇති. දැන් අපිට තියෙන්නේ පින්නතුනේ ඒ තියෙන පුරුද්ද මේක දැන් තව ටික ටික උස්ස ගන්න ඕනේ. තව ටික ටික හදා ගන්න ඕනේ. මොකේද? ඔය උමනාව හොඳයි, ඔය ආරම්භය හොඳයි, ඔය කැක්කුම බොහොම වටිනවා. ඔක පෙරලා ගන්න ඕනේ පින්නතුනේ. අර පාරමිතා පුරන්න ඕක පෙරලා ගන්න ඕනේ.
කියන හැම වචනයක්ම කරන හැම එකක්ම මොකේටද එක්කහුව වෙන්න ඕන? අර ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. කවදා හරි පින්නතුනි මේ සංසාරයෙන් මේ විදින දුක් වලින් එතර වෙන්න බෑ. ඔය කරන හැම එකක්ම මොකේටද? ඒ නිවන් දකින්න යන ගමනේ අවශ්‍ය කරන පාරමිතා පුරණ එකයි ඔය කරන්නේ. කවුරුවත් ආවද අද බණ අහන්න මේ පාරමිතා පුරන්න යනවා කියලා හිතාගෙන ආවද? දැන් මෙව අහගෙන ඉඳලා යනකොට කියන්නේ එහෙම නෑ. එහාඳුරු මරු බණ ටික දුන්න දෙන එක වදින්න කිව්වා, රිදෙන්න කිව්වා. ඒව කිය යන්නේ හොඳේ. මොකක්ද කියන්න ඕන? හැම වචනයක් තුලම හදවතේ තැම්පත් වෙන්න ඕන. මේ කියපු දේ මගේ ජීවිතයක පැත්තක තියෙන කොටසක්. මේ කියපු දේ මගේ ජීවිතයක පැත්තක වෙන වැරද්ද. එහෙනම් මොකද කරන්න ඕන? ඒ ටික පිළියම් කරගන්න ඕන. ඒ ටික හදා ගන්න ඕන. ඒ ටික හරි ගස්ස ගන්න ඕන. කොහොමද? පළවෙනි එක හෙට ඉඳන් පුරුදු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. හෙට ඉඳන් නමස්කාර මේ වෙනකොට ජීවිතේ කීපාරක් කියලා කීපාරක් කියලා කොච්චර කියලාද බිනතුනේ. නමස්කාර කියනකොට අපිට මොකද්ද මතක් වෙන්න ඕනේ? ඒක හදවතට දැනෙන්න ඕනේ නේ. මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. ඇයි මෙහෙම දේශනා කරන්න හේතුව? සංසාරේ කවදානම් අය බුදුහාමුදුරුවන්ට නමස්කාර කරගන්නද? මේ හැම එකකටම වටින්නේ සිතුවිලි නෙමෙයිද? එහින්දා ඔය ආතබුත නැතුව නමස්කාරය කිව්වට වඩා තියෙනවා. මිනිස්සුන්ගේ හිතවල ඒවා තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මොකක්ද මතක් වෙන්න ඕන? බඳුනි මම බුදුන් සරණ යමි. ඒ කවදා හරි ඒවා කොහාටද එක්කහුව වෙන්නේ? අර නිවන් දකින්න යන ගමනට මේවා එක්කහුව වෙනවා. අපි දන්නෝ ඇත්තෝ පන්සිල් ගත්තා කියලා මෙව රැක හැකිද? ඔව රකින්න බැරුව ඇති. කවදා හරි රකින්න. ඔය කරන අදිෂ්ඨානය හරි වැදගත්. සංසාරේ කරපුවා තමා පින්නතුනේ කවදා හරි ටික ටික එක්කහුව වෙලා විපාක දෙන්නේ. ඔය මිනිස්සු වෙලා උපදින්න ඔය ඇත්තෝ කොච්චර පින් කරලාද? එහෙම නිකමටවත් හිතෙන්නේ නැද්ද අපි සංසාරේ සෑහෙන්න දුක් විඳලා ඇති පින්නතුනේ? මොකේටද? මිනිස්සු වෙලා උපදින්න. ඔය ඇස් දෙක හැමදාම පේනවද? කන් දෙක හැමදාම හෙන්නේ. හැමදාම කතා කරන්න පුළුවන්. බොහොම ටික කාලයක් නමුත් මේ ටික දැනට කරගන්න පුළුවන් වෙලා තියන්නේ ඇයි? සංසාරේ පුදුම විදිහට පින්කම් කරලා තියෙනවා. අර අහලා තියෙනවද? මේ පැතිවල බොනවද නැතුවද මම හිතන්නේ. බොනවද කියන අරක්කු ආහාරමේ. බොහෝ පැතිවල මත්ද්‍රව්‍ය භාවිතය වැඩි. මේ පැතිවල නැතිවද මං හිතා. ඔය සන්තති කියලා ඇමතියෙක් හිටියා බුදුහාමුදුරුවන්ගේ කාලේ කොසල් රජුරුව ළඟ හිටපු බොහොම දක්ෂ පක්ෂකම් තියෙන යුද සේනාවියෙක්. වෙනදනේ පිළිගන්නවද බීලා ඉන්නකොට සන්තති රහත් වුණා කිව්වොත් එහෙම? බීලා රහත් වෙන්න බලුවා. ඔය තමයි නම් කෙරලා ඉන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ හැටි නේද? හොඳ.
කුසල් රජුරුවන්ගේ යුද්ධ කෝලාහලය ඇති වුණාට පස්සේ කැරැල්ල මැඩ පවත්වන්න බාර දෙන්නේ සන්තතිට. සන්තති මොකද කරන්නේ? සන්තති දවස් 7ක් මම මේ කියන්න බින්නතුනේ මේ අර සංසාර පුරුදු වල තියෙන බලගතුකම. සන්තති දවස් 7ක් රාජශ්‍රීයෙන් සැප විඳිනවා. රජුරුව මේ අවස්ථාව දෙනවා යුද්ධයේ දිනපු හින්දා. සන්තති කියලා කියන්නේ මහා දඩබ්බර බේබදු මිනිස්සෙක්. සන්තති හොඳට බිව්වා. රජුරුව කියනවා සන්තතිට දවස් 7ක් ඕන එකක් කරපන්. සන්තති නාටිකාංගනාව අරගෙන හොඳට කාලා බීලා ඉන්නවා. 6 වෙනි දවසේ සන්තති ඇතා පිටේ යනවා. බීලා ඇතා පිටේ යනවා. යනකොට බුදුහාමුදුරුවෝ හම්බෙනව හන්දියකින්. සන්තති මොකද කරන්නේ? අර අපි පින්නතුනේ බයිසිකල් වල යනකොට අර ඔළුව වනාගෙන යනව නේද? ඒ විදිහටම ඇතා පිටේ යනකොට සන්තති ඔළුව පාත් කරලා බුදුහාරොන්ට ඇතා පිටේ ඉඳන්ම වඳිනවා. තථාගතයන් වහන්සේ පින්නතුනේ උන්වහන්සේලාගේ සිනහවාරි ආශ්චර්යමත් අසිරිමත්. බුදුහාමුදුරුවෝ අසිරිමත් විදිහට hina වෙනවා. තථාගතයන් වහන්සේ hina වෙනකොට පින්නතුනේ ප්‍රභාස්වර සම්බුද්ධ රශ්මි මාලාව සුදෝසුදුවන් විදිහට දිලිසෙනවා. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ ඇයි hina වුනේ? බුදුහාමුදුරුවෝ කියනවා යන සන්තති පෙන්නලා හෙට හැන්දෑවේ සන්තති විහාරයට එනවා. සතරපද ගාත අවසානයේ අහලා සන්තති රහත් වෙනවා. රහත් වෙලා සන්තති අහසට පන්නලාගලා 이르දි ප්‍රාතිහාර්ය පාලා සන්තති පිරිනිවන් පානවා. එතන හිටපු මිත්‍යා දෘෂ්ටිකෝ hina වෙනවා. දැන් මෙතන කවුරුයි කියලා ඉන්න මිනිස්සෙක් පෙන්නලා මං කිව්වොත් එහෙනම් මේ මිනිස්සයාට මහාන වෙනවා කියලා පිළිගන්නවද? හාමුදුරන්ට ඔල්මාදද කියලා කියේ. බුදුහාමුදුරන්ට ওই විදිහටම කිව්වා. පින්නතුනේ පහවදා දැන් බලන්න සන්තති ගිහිල්ලා අර නාටිකාංගනාව එක්ක සුරාපානය කර නටනකොට ඉන්නකොට එක නාටිකාංගනාවක් වැටිලා මැරෙනවා. ඇයි දවස් 7ක් කොට්ටු වෙලා දවස් 7ක් නටලා දවස් 7ක් මහන්සි වෙලා වෙහෙස කොච්චරද කියනවනම් සන්තති ඉදිරිපිට සන්තති කැමැතිම නාටිකාංගනාව මැරිලා වැටෙනවා. බොහෝ මිනිස්සුන්ට යථාර්ථය තේරෙන්නේ මරුණාට පස්සේනේ. සන්තතිට මොකද වෙන්නේ? සන්තති බොහොම කනගාටුවෙන් විහාරයට යනවා. බුදුහාමුදුරුවෝ හම්බෙලා මම මේ බොහොම කෙටියෙන් මේ කාරණේ කියන්නේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ ගාථාවක් දේශනා කරනවා. ඒ ගාථා දේශනාවේ අවසාන පද 4 එනකොට සන්තති මොකද වෙන්නේ? සන්තති රහත් වෙනවා පින්නතුනේ. එහෙම රහත් වෙන්න මොනතරම් සංසාර පුරුද්දක් තියෙන්නද? එහෙම රහත් වෙන්න කොච්චර මේ පින් එකහු වෙලා තියෙන්නද? නිසි වෙලාව නිසි තැනට හරි විදියට ආපුවාම මොකද වෙන්නේ? අර අහලා දිනව නේද? කම්මං දල්ලං කින්දි කරෝමිනේ. කර්මේ බරපතලකම මත කර්මේ දැඩි වුණාම පින්නතුනේ අය රහත් වෙන එක නවත්තන්න පුළුවන් බෑ. මේ අද කරලා තියෙන දේවල් වල බරපතලකම තීරණය වෙන්නේ සංසාරේ තව කල්ප ගානකින්. දැන් සන්තති මහරහතන් වහන්සේ ගිහියෙක් විහාරයේ ඉස්සර අහසට පැන නැගිලා කාරණේ කියනවා.
සන්තති මහරහතන් වහන්සේ මොකක්ද කියන්නේ? සන්තති කියනවා පින්නතුනේ බුදුහාමුදුරනේ කල්ප 91කට පෙර කල්ප කොච්චරක්ද? 91කට කලින් ඔය සමහර අම්මලා තාත්තලා ඉන්න පුදුම තදියමක් තියෙන නිවන් දකින්න. ඔය මේ පැතිවල තියෙනවද අර වැඩසටහන් විදිහට භාවනා යන ඒවා. ඒ කියන්නේ පළවෙනි සති තුන ඇතුළත මොකක් හරි තැනකට ගෙන්නනවලු. ඒව ඕල්මාද හොඳේ. ඊළඟ සති හතරේ ඇයි නුවර තිබ්බ සෙන්ටර් එක. පාඨමාලාව සෝවාන්. ඒක පාඨමාලාවක් විදිහට යන්නේ භාවනාව. ඒක අවසානයේ මොකද වෙන්නේ? අනේ ගොංකා සර්ටිෆිකට් එකක් දෙනවා. මොනවා කියලාද? සෝවාන් කියලා. දැක්කද කොල්ලු පිටි බුදු වෙන්න කෝටි 5ක් දීලා තිබ්බේ. කෝටි 5ක් දෙන්න කියලා බුදු බව දෙන්නම් කිව්වලු. විකුණලා සේරම තියෙනවා. ඔය ඇත්තන්ට එහෙම බැරි වෙලාවත් හිතුනොත් එහෙම බදාදට ක්ලිනික් එක ගම්පහ. සත 5ක්වත් යන්නේ රුපියල් 30ක් දීලා පොතක් අරගෙන යන්න. හරි ඉක්මනට ඕක අඩු කරගන්න පුළුවන්. සන්තති කල්ප කීයද? කල්ප 91ක්. මේ වගේ පිරෙන්න ඕන විදිහක් තියෙනවා. සන්තති කියනවා මම කරේ තෙරුවන්ගේ ගුණ කියපු එක. මම කරේ ධර්මයේ හැමතැනම පතුරපු එක. මම කරේ සීල සම්පන්න වෙච්ච එක. මම කරේ පුළුවන් තරම් බණට අනුව ජීවත් වෙච්ච එක. ඔච්චරයි. සන්තති වැඩිපුරම කරලා තියෙන්නේ ධර්මයේ ගුණ ත්‍රිවිධ රත්නයේ ගුණ කියපු එක විතරයි. දැන් ඔය ත්‍රිවිධ රත්නය අතරින් බොහෝ මම මේ කියන්නේ සන්තති විදිහටම වැඩේ කරගන්න. ඔය සංඝ රත්නයේට අර මෙහෙ දහම් පාසලක් තියෙනවා. මේ තියෙනවනේ දහම් පාසල. ඔය සමහර දහම් පාසල් තියෙනව වගේ මෙහෙ තල්ලනවද ශිෂ්‍ය නායකකමට පොකරන්නේ නැතුවද මම හිතන්නේ. ශිෂ්‍ය නායකයා වෙන්න පුදුම පොරයක් නේ දහම් පාසල් මෙහෙ හැම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. කලින් දවසේ අම්මා පින්නතුනි බාර වෙනවා කියන්න ගොඩමළුවට මොකේද? ශිෂ්‍ය නායකකම හම්බෙන්නලු. එවන්නේ කොහාටද? දහම් පාසල්. ඉල්ලන්නේ මොනවාද? ශිෂ්‍ය නායක. පන්ති නායකකමට මං කියන්නේ මේ පැතිවල නැතුව ඇති අනිත් පැතිවල තියෙනවා හොඳ. අර දහම් පාසල් තරඟ තියෙනෝනේ. බැරි වෙලාවත් උවට ළමයා දැම්මේ නැත්තම් එහෙම. අදගෙන යනවා ඊළඟ දහම් පාසලට. අය මේකට දන් දෙන්නේ හේතුව දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් ඔය කල්පනා කරන්න ඕනේ මටත් ඔය ලෙඩ තිබ්බද කියලා. එව්වට කියන්නේ ලෙඩ කියලා. ඒවට අවශ්‍ය ප්‍රතිකාර ගන්න ඕන. දහම් පාසල් ලෙවල හොඳ කරන්න බෑ. දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ වැඩසටහනට ළමයාගේ වැඩසටහනක් තිබ්බේ නැත්තම් ඉවරයි දහම් පාසල් ගුරුවරු. මං ඒ කියන විදිහටම කියන්නද? පැත්තරවත් දෙන්න දියම්මලා තාත්තලා කියන අරුන් තමා එක්කහුව වෙලවුව සේරම කරන්න එවුන්ට ඕනේ උන් දා ගන්නවලු. අපේ ළමයිට තැන දෙන්නේ නැලු. කියන්නේ නැද්ද ඔහොම? මං කියන්නේ අර මේ පැතිවල ඒවා නැති හින්දා ඔයත් දන්නේ නැතුව ඇති. අනික් පැතිවල තියෙනවා මේ කියන්නේ. මොකටද? බැරි වෙලාවත් හාඳුරුවොත් ඒ පැත්තට කතා කරලා තිබ්බනම් එහෙම පන්සලේ වසේරම ඌව ගානේ කියව යනවා. එදා ඉඳන් පන්සල හොඳ නැහැ. මොකටද පිනතෝනේ?
සමහර මිනිස්සු පොරාල්ලනෝ මේ දායක සභාවක් තියෙනව නේද? සමහර දායක සභාවල සභාපතිලා ඒ ජන්තලා වගේ ඉන්නේ. මෙහෙම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. ඒ ලෙඩේ බෝ වෙලා තියෙනව කොහාටද? උපාසක සමිතියට. මෙහෙ තියෙනවද නැහැ? නැතුවද නෑ වෙන පැතිවල තියෙනවා. උපාසක සමිති. අය මොන තෙරුවන්ද පින්නතුනේ? පන්සල් එන්නේ මොකටද? ළමයා ශිෂ්‍ය නායකකම ගණ්ඩ නම් දහම් පාසල් එවන්න. හෙට ඉඳන් එවන්න එපා. ළමයා උත්සවේ මොකට හරි දාගන්න ඕන නම් එවන්න එපා. පන්ති නායකකමට දාගන්න ඕන නම් එවන්න එපා. අම්මලාට පුදුම ගායක් තියෙනවා අනුන්ගේ ළමයා නැතත් සමහර මිනිස්සු ඇවිල්ලා හාමුදුරුවන්ගේ ඔළුවට විස බීජ දානවා. පින්නතුනි දහම් පාසල් එවන්නේ හොඳ දරුවෙක් හදන්න මිසක් වෛරකාරයෝ හදන්නද? අටලෝ දහමේ කම්පා වෙන්නේ නැති මිනිහෙක් මේකෙන් හදාගන්න ඕන. අය මෙව කිව්වට ඔයත් හැදෙයි කියලා හිතන්නේ. ජීවිතය යන පළවෙනි බණයි. මිට කලින් ඕන තරම් අහලා තියෙනවා. ඒ වුණාට මේක වචනයක්වත් නොසලකා හරින්න එපා. එක වචනයක්වත් අපතේ දාන්න එපා. හේතුව මං අද දැන් උදේ පන්සලට එනකොට 6:00යි. එනකොටත් 15ක් විතර දැහත් තට්ටි උස්සගෙන පන්සලේ එතන ඉඳන් මේ මූණකට හොදාගෙන ඇවිල්ලා ඉඳගත්ත පිම්ම 1:00 වෙනකන් කොහෙද හිටියේ? පුටුවේ. ඇයි? අද ඉරිදා උදේවරුව තමයි බොහෝ දුරට කට්ටිය හම්බෙන්නේ. පන්සලේ මෙච්චර කැපවීමෙන් කැපකිරීමෙන් මේ කාරණා ටික ඔයත්තන්ට කියන්නේ. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. අධිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. ඔය සමහර දෙමව්පියෝ කියනව නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කොච්චර කියනවද? සමහර අම්මලා තාත්තලා ඉන්නවා මේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කර බුදුවට එක එක පිරිමි පාවලා දීලා බයිනෝ. බයින්නද එහෙම? තාත්තා බයින්නේ. මගුල් විසේ කියලා කවුද බයින්නේ? අම්මයි තාත්තයි බයින්නේ. කාටද බයින්නේ? තමන්ගේ දුවට. ඇයි එහෙම කතා කරන්නේ? ඒ අර අම්මගේ තාත්තගේ කම අඳුරන්නේ නැතිකම. අම්මගේ තාත්තගේ භූමිකාව දන්නේ නැතිකම. කිරි එරුණට කිරි දුන්න මිසක් වැදුවට හැදුවා මිසක් ඒව ගැන දන්නේ නැහැ. දරුවෝ ගෙදර ඉන්නකොට අම්මා තාත්තගේ පැත්තට බහිනවා, තාත්තා අම්මගේ පැත්තට බහිනවා. ඊට පස්සේ අවුරුදු 16 17 පෙන්නට පස්සේ දරුවන්ට බයිනෝ නොමග යනවා කියලා. කවුද නොමගට ඇරි? අම්මයි තාත්තයි එක්ක අහුවෙලා නෙමෙයිද? සමහර දෙමව්පියෝ හිතන් ඉන්නේ ක්ලාස් ෆීස් දීලා ඉස්කෝලේ යවලා කණ්ඩ දීලා රෙදි අරන් දීපුවම සේරම හරි කියලා. ඒව තමයි අනිත් පැත්තට හම්බෙන්නේ. වයසට ගිහපුවාම එනව නේද අවුරුද්දකට විතර සැරයක් සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමචීතයක් 60ක් අරගෙන අර හම්බෙච්ච විදිහටම අනිත් පැත්තට දෙන්න. ඇයි දෙමව්පියන්ට වයසට ගියපුවාම ආදරයක් කරුණාවක් සෙනෙහසක් හම්බෙන්නේ නැත්තේ? දරුවෝ ගෙදර ඉන්නකොට මේ ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි රහලා තියෙනව නේද? මම ඔය නිතර දේශනා කරන්නේ උදේට ගෙවල් වල බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්නට කියලා.
මේවා දැන් පුදුම විදිහට තරුණයෝ කරනවා. මේවා පුදුම විදිහට ළමයි කරනවා. කොළඹ ප්‍රසිද්ධ පාසලකට යන දරුවෙක්ගේ තාත්තා කෙනෙක් මට ෆ්‍රිජ් එකක ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. මොනවද ඒකේ තියෙන්නේ? මම මේ කියන්නේ අපේ තාත්තලාට තරුණ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කොල්ලා බීම් බෝතල් දෙකේ ගහලා තියෙනවා මේ බුද්ධ පූජාවට පමණයි කියලා. කොල්ලා මොකද කරන්නේ දැන්? හාමුදුරුවනේ උදේට විතරක් නෙමෙයි. කොල්ලා හිතිච්ච වෙලාවට බුදුහාමුදුරුවන්ට මොනවාද පූජා කරන්නේ? කොල්ලට ලේසියට ගිලම්පසට බීම වීදුරුවක් පූජා කරනවලු. කවදාවත් ඒ හිත්වලට අකුසලයක් එයිද? කවදාවත් ඒ හිත්වලට වැරදි සිතුවිලි එයිද? කවදාවත් ඒ හිත් කම්පා වෙන්නේ නැහැ. ඒ දරුවන්ට වරදින්නෙත් නැහැ. කියන්න බලන්න. බැරිකමද නොකරනකමද? නොකරනකම නෙමෙයි. මේ බොහොම පොඩියට කරගන්න තියෙන දේවල් හෙට ඉඳන් කරන්න. රුපියල් 150ක් 200ක් විතර වෙයි බීම් බෝතලයක් මං හිතන්නේ. දැන් පුළුවන් නම් යනකම සේරම කඩවල වල රින්ගන්න ඕන. එහෙම එපා. කහට කෝප්පයක් තියන්න හැන්දෑවට ගිලම්පසට. උදේට උයනව නේද මොනවා හරි ගෙවල් වල. බැරිදර බීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා අපේ දරුවන්ට තරුණයන්ට ගෙදරින් එළියට යන්න කලින් බුද්ධ පූජාව තියාගන්න මේක කරලා යන්න. කිරි ඉතුරුවා වගේ හරියනවා පෙන්නතුනේ. සන්තති මොනාද කරේ? බුද්ධවත කරා. විපස්සි බුදුහාමුදුරුවන්ගේ කාලේ තථාගතයන් වහන්සේගේ ගුණ කිව්වා. නිරන්තරයෙන් සමහර මිනිස්සු කියනවා නේද බුද්ධ පූජාව තිබ්බට වැඩක් නැහැ කියලා. තියලා බලන්නකො සති 3ක් විතර වෙනස් වෙන හැටි. ඔය මැටි කොටුවේ දන් කොටුවේ බණකට ගිහිල්ලා දැන් බින්නතුනේ අර හරියට කතෝලික තරුණයෝ බණ අහනෝනේ. අපේ මුස්ලිම් පින්නතුන් ඊට වඩා බණ අහනවා. දැන් ඔය දැන් මේ පටිගත කරන හින්දා ඔය ඉතින් කොහොම යයිද දන්නේ. මං තන කියන්නේ මුස්ලිම් උදවිය බණක් සංවිධානය කරලා තියෙනවා. මොකක්ද අඬා කියන්නේ? මිනිස්සුම කියනවා. ඔව්වට කොහෙන්ද જાතියක්? මොනවාද ඔව්ව කියන්නේ? ගෙවල් වල කුණුහරපයක්වත් කියන්නේ නැතුව ඉන්නකොට හිත්‍රි දෙන්නේ නැලු. ඔයා කියලා බයිනකොටද කේන්ති යන්නේ? තෝ කියලා බයිනකොටද කේන්ති යන්නේ? දැන් තෝ කියන එක නවත්තපුවාම අය කොහාටද රිදෙන්නේ? එකට එක කියන්න පටන් ගන්නෙම හොඳින් ඉන්නකොටද කේන්ති යනකොටද? කේන්ති යනකොට නෙමෙයි දෙකට කියන්නේ. කේන්තිය නවතින්නද වාචාය සංවරෝ සාදු බුදු රුගන්නනෝ වචනේ සංවර කරගන්න. මොකද බුද්ධවත කරනකොට පින්නතුනේ කවදාවත් වරදින්නේ බුදු රුගන්නනෝ. මේවා පුළුවන් නම් හෙටට කල් දාන්න නැතුව අද ඉඳන් හදාගන්න. ඔය ජීවිතේ ඕන තරම් ඇති පින්නතුනේ මම මේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ගොඩාක් තරුණයෝ ඔය වයසටනේ අරක්කු බොනවා සිගරට් බොනවා එක කරනවානේ. බොහොම කෙටි කාලයයි තරුණ කාලේ තියෙන්නේ. මම මේක කියන්න හේතුවක් කියලා මං ඉන්නා. මම බන්ධනාගාරවල බණ කියන්න යනවා.
ටිකක් නෙමෙයි මම හරියට යනවා. අවුරුදු 21ක විතර කොල්ලෙක් මට මාතරින් හම්බෙලා කියනවා මම දැන් ඊයේත් ගොඩක් බණ කිව්වේ ඔය හරියට හැදිච්ච තරුණයෝ ඉන්නවා. බොහෝ ප්‍රතිඵල දිනනවා මේ දේශනාවල. අර කොල්ලා කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් කියන්නේ හැන්දෑවේ 7 වෙනකොට ගෙදර ඉන්න බැලු ඇයි? 4 වටෙන් කෝල් වෙනවලු. මොකටද? වරෙන් කියලා. එන්නේ නැද්ද? එනවා. ගියාලු. මොනවද ගංජා බොනවා, පෙති බොනවා, ඔය තියෙන එක බොනවා. බීලා රෑ 11ට 12ට විතර ගෙදර එනවා. අම්මලා කැමති අපියෝපු බත් එක දරුවෝ කනවා දකින්නද බෙදලා වහලා තියන්නද? අම්මලා හරි කැමති මොකේද? දරුවෝ කනවා බලන්න. අම්මලා කෑ ගහන්නේ නැද්ද ළමයිට කණ්ඩ කියලා? මේ පැත්තේ ළමයි කොහොමද උත්තර දෙන්නේ අනිත් පැත්තට? ඉන්දම්මේ කන්නම් කියලා කියනවද? නිකන් බල්ලුණාවන් එක්කනවා නෙමෙයිද ළමයිට කණ්ඩ දෙනවා කියන්නේ? උදේ 10ට විතර නැගිටලා අහනවා මෙව්ව දුවලා තියෙන්නේ කියලා. මතක තියාගන්න. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මේවා කියන්න. පුදුම විදිහට අම්මා තාත්තා වදයක් වෙලා තිබ්බලු. පොලිසිය වලින් කියනවා හාමුදුරුවනේ අප දෙන්න කවදාවත් යාළුවෝ ඇවිල්ලා නැලු කවුද එන්නේ? එක්ක අම්මා තාත්තා නැත්තම් බිරිඳ වෙන කවුද යන්නේ? ඒ උනාට මිනිස්සුන්ට අප්‍රියම් වෙන්නේ කවුද? අම්මා. සමහර මිනිස්සු ඉන්නවා ගෙදරට එනවත් එකයි නා ගන්නවත් එකයි ලෑස්ති වෙනවත් එකයි යනවත් එකයි කොහාටද? ඔය මොකෙක් හරි එක බොන්න. ගෑනු දරුවෝ එක්ක බට්ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව පිටස්තර වෙනුවෙන් වැය කරන්න එපා. පැහැදිලිද මං කියන එක? අම්මා තාත්තා එක්ක බට්ටික කාලා ගෙදර ඉන්න තියෙන වෙලාව පිටස්තරයන්ට වැය කරන්න එපා. මොකක් හරි වුණාම කවුරුවත් නැහැ ඒකයි මේ කියන්නේ. කවුද ඉන්නේ? වෙලා නැත්තම් වෙලා බලන්නකො. අවසානෙට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි. මොන කතන්දර කොහොම කිව්වත් බිරිඳ හිටියොත් බිරිඳ විතරයි. කිසි කෙනෙක් නැහැ පින්නතුනේ. ජීවිතේ වැඩිපුරම කාලය යොමු කරන්න දරුවොත් එක්ක දෙමව්පියොත් එක්ක පවුල පන්සල වගේ තියාගන්න.